යමන් කොහේදී අද මගේ සංචාරය නුවරඑළිය පැත්තට. ඉතින් නුවරඑළිය පැත්තට යන ගමන් අපි දැන් මේ පුස්සල්ලාව පහුවෙලා හම්බෙන්නේ සුන්දර දියැලක් ළඟ තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මේ වෙලාවේ පොඩක් වැස්සත් එක්ක. ඉතින් එහෙමනම් අද දවසේදී අපි සූදානම් වෙන්නේ සුන්දර නුවරඑළියට යනකම් තියෙන සංචාරක ස්ථාන බලන්න. ඉතින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා යමන් කොහේදී මාත් එක්ක රැඳෙන්න. නුවරඑළිය දක්වා තියෙන සංචාරක ස්ථාන බොහොමයක් අද අපි සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් මේ සුන්දර දියැලෙන් අපි පටන් අරගෙන අපි අද යන්න සූදානම් වෙන්නේ නුවරඑළිය. ඉතින් අපි දැන් මේ වෙලාවේ ඉන්නේ තව විශේෂ තැනක නුවරඑළිය පාරේ. ඒ තමයි නෝ. ඒත් එක්කම මෙන්න මේ පැත්තෙන් රම්බඩ උමග පේනවා. නුවරඑළියට යද්දී ඉතාම සුන්දර ස්ථානයක් තමයි මේ ස්ථානය. පොඩ උමග පිහිටි ස්ථානය. ඉතින් අනිවාර්යෙන් ඔබ නුවරඑළිය යනවා නම් මේ ස්ථාන බලන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි යමු නුවරඑළියට. ඉතින් මේ වෙලාවේ සාමාන්‍ය වැස්ස තියෙන්නේ. ටිකක් අමාරුයි වීඩියෝ එක කරන්නත්. නමුත් ඒ කොහොම වුණත් ඔබ වෙනුවෙන් මේ වීඩියෝ එක අරගෙන ඉන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් යමන් කොහේද අපි YouTube channel එක subscribe කරලා තියාගන්න. තව නැවුම් වීඩියෝ බලන්න පුළුවන් හැකියාව තියෙනවා අපේ channel එක subscribe කරොත්. ඉතින් එහෙමනම් අපි යමු නුවරඑළිය.
right. ඔන්න අපි ඉන්නේ රම්බඩ උමගේ. ඉතින් රම්බඩ උමගෙන් අපි නුවරඑළිය පැත්තට යන ගමන් තමයි ඉන්නේ. රම්බඩැල්ල. ඉතින් ඉතාමත්ම වතුර වැඩි මේ දවස්වල වැස්සත් එක්ක. ඉතින් ගෝල් යනකොට අනිවාර්යෙන් බලන්න හැකියාව තියෙනවා. එතෙන් තාම තියෙන රම්බඩැල්ලේ මෙතන උඩට රම්බඩැල්ලේ උඩ කොටස බලන්න හැකියාව තියෙනවා. දැන් නම් යන්න බෑ. වතුර ඒ තරමට වැඩි රම්බඩැල්ලේ. ඉතින් නුවරඑළිය යනවා නම් අනිවාර්යෙන් බලන්න ඕනම තැනක් තමයි රම්බඩැල්ල කියලා කියන්නේ. අපි දැන් නුවරඑළිය පාරේ තව සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ රම්බඩත් පහු කරලා. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ මේ පූනාඇල්ල තියෙන හරියට. නමුත් මේ දවස්වල පූනාඇල්ලට යන්න හැකියාවක් නැහැ. සම්පූර්ණයෙන්ම කැලේ වැවිලා
වෙහිලා තමයි තින්නේ යන්න පාරක් නැහැ. ඉතින් ඒ නිසා පූණෑල්ල කිට්ටුවට යන්න හැකියාවක් නැහැ. මෙන්න මෙතනින් ඈතින් අපිට පූණෑල්ල පේනවා. නමුත් වීඩියෝ එකට එච්චර පැහැදිලි මට්ටමක් තියෙයි කියලා හිතන්න බෑ. අපි බැලුවා ගොඩක් පෙන්වන්න හැකියාවක් තියෙනවද කියලා ගොඩක් අමාරුයි. අපි බලමු පොඩ්ඩක් හරි ඔබ වෙනුවෙන් පෙන්වන්න පුළුවන්ද කියලා. ඉතින් නුවරඑළිය පාරේදී බලන්න තියෙන විශේෂ තැන් අතර ගොඩක්ම විශේෂණයක් විදිහට මේ පූණෑල්ල හඳුන්වන්න හැකියාව තියෙනවා. ඉතින් වැහි නැති කාලෙකදී ගොඩක් වෙලාවට ඇල්ල ළඟටම ගිහිල්ලා ඇල්ල පාමුලටම ගිහිල්ලා මේ සුන්දරත්වය බලන්න හැකියාවක් තියෙනවා.
රාගස්ථාන රාශියක් තියෙනවා බලාගෙන යන්න. ඉතින් පේනවනේ මේ අපිට හෙල්මට් එකක්වත් ගලවන්න විදියක් නැහැ. වැස්ස මේ වෙලාවේ. ඉතින් අපි බලාගෙන ඉස්සරහට යන්. නුවරඑළිය තව ගොඩක් තැන් බලන්න තියෙනවා. ඉතින් අද දවසේ වැස්සත් එක්ක අපිට කොච්චර කොහොම ප්‍රමාණයක් බලන්න පුළුවන් වේද කියලා හිතා ගන්න බෑ. ඉතින් අපි ගිහිල්ලා බලමු උපරිම ප්‍රමාණයක් බලන්න නුවරඑළිය යද්දී හම් වෙන සංචාරක ස්ථාන යමු නුවරඑළිය. ඉතින් දැන් අපි මේ වෙලාවේ ඉන්නේ වික්ටෝරියා පාක්. ඉතින් මේ ඔබ දකින්නේ ග්‍රෙගරි පාක් එක. ඉතින් ග්‍රෙගරි වැවත් ඔතන තියෙනවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ වෙලාවේ මාර විදිහට වැස්ස. ඉතින් නුවරඑළියට මාර විදිහට වහිනවා. ඊයේ ඉඳන් අපි ඊයේ තමයි ආවේ නුවරඑළියට. අපි නුවරඑළියට ආවේ. ඉතින් නුවරඑළියට හොඳටම වහිනවා ඉඳන්ම. තවටත් වැස්සේ කිසිම අඩුවක් නැහැ. ඉතින් හොඳටම වැස්ස මේක. පේනවනේ. ඉතින් වැස්ස ගියා. ඉතින් අතෑරියේ නෑ කොහොම හරි අපි ග්‍රෙගරි පාක් එකට ආවා උදේම. මාර සීතලක් තියෙනවා. ඊතල ගැන ඇත්තටම මේ යන්න බෑ ඉතින් සීතලයි. දැන් මේ තෙමිටෙන් ඉන්න ගමන් තියෙනවා. ආවම හිතා ගන්න පුළුවන් මේ නුවරඑළිය සාමාන්‍යයෙන් සීතලයි. තෙවෙන එකයි කොහොමද කියලා වෙනම එකක් ඔන්නෝම ග්‍රෙගරි පාක් ග්‍රෙගරි වැව එහෙම බලන්න පුළුවන් මේ දවස්වල ඔන්නෝම තමයි ග්‍රෙගරි වැව. ඉතින් කපල් එකක් එනවා නම් කියාපු බෝට්ටුව හංස බෝට්ටුව. ඉතින් හංස බෝට්ටුව යන්නත් පුළුවන් ග්‍රෙගරි වැවේ. නුවරඑළියට ආවා. තමයි නුවරඑළියට වෙන්න ඕනේ නෑ නේ හැමතැනම තියෙනවා. හැබැයි ඉතින් ග්‍රෙගරි වැවේ හංස බෝට්ටුව යනවා කියන එක වෙනම එකක්. ඒ හින්දා මෙහෙට ඇවිල්ලා පොඩ්ඩක් හංස බෝට්ටුවේ ගිහින් බලන්න. ඉතින් ග්‍රෙගරි වැව දැන් මේ වෙලාවේ ඉන්නේ. ඉතින් අපි තව try කරන්නේ මෙතන ඉඳලා අපි රවර් ස්ලිප් යන්න. ඉතින් අද මාර වැස්සක් තියෙන්නේ. ඇත්තටම තෙමිලා අපේ බඩු බෑග් ඔක්කොම තෙමිලා තියෙන්නේ. මාර විදියට නෑමක් නාලා තියෙන්නේ හරියටම කිව්වොත් එහෙම. ඒ කොහොමුණත් බලනවා මේ රවර් ස්ලිප් එක පැත්තට යන්න. රවර් ස්ලිප් එක පැත්තේ මොන පැත්තක් තියෙනවද කියලා අපි දන්නේ. ගිහිල්ලාම තමයි බලන්නේ.
වැස්සට අහු වෙලා ඉතින් ඔය සීතලේ ඉන්නවා. දෙගටි පාත්. හෙලෝ. මොනවද? මොනවද? ගෙදර ගාවදී ඔන්න අපිට හම්බෙච්ච යාළුවා. ලවස්ලි පැල්ලට යන්න. අතර මාර කට්ටක් කන්න උනා. පුදුම වැස්සක් තියෙන්නේ. යන්න තියෙන මාර්ගයත් ඊටම දුෂ්කරයි. ඔර බේනවනේ. මේ තේවත් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. ඒ මටත් ගොඩක් මහන්සි. අමාරුවෙන් ආවා. තව පොඩි දුරක වගේ පේනවා. ඇල්ල ඒ කොහොම වුණා බාන්න තියෙන වැස්ස කොහොමද කියලා වැස්සට දෙමිලා ඇත්තටම හරිම අමාරුවෙන් ඉන්නේ. අර යන්න තියෙන උමනාවටම යනවා මිසක් නැත්තම් ඇත්තටම ආපහු යන්න තරම් මහන්සි. ඉතින් ඒ කොහොම වුණත් ඇල්ල ළඟට යන එක තමයි මගේ බලාපොරොත්තු. මෙන්න මේවා දුෂ්කර මාර්ගයක තමයි ලවස්ලි පැල්ල පාමුලට යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කෝවිලකුත් තියෙනවා මෙතන. දැක බලා ගන්න පුළුවන් මේ එළ පාමුල තමයි මේ කෝවිල තියෙන්නේ. මේ කෝවිල ළඟින් මෙන්න මෙතන පාරෙත් අපි තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. එළ පාමුලට යන්න. ඉතින් ඔන්න ඔතන දැන් අපිට ළඟ ඇල්ල පේනවා. අපි ඇල්ල පාමුල හරියට
යම්. ඔන්න සුන්දර ලව ස්ලිප්. එහෙමත් නැත්තම් මේකට පෙම්මතුන්ගේ ඇල්ල කියලා තියෙනවා. ඉතින් සුන්දරත්වය නම් කියලා නෙම කරන්න බෑ. වැස්සත් එක්ක උපරිම වතුර ධාරිතාවක් කඩාගෙන හැලෙනවා මේ වෙන විට ඇල්ලේ. අපි යමු තව ටිකක් ඉක්තුයි. Hello. On. ඉතින් ඔන්න ඔය විදිහට මම ලව ස්ලිප් ඇල්ලේ පාමුල වැගින්නේ. මට පේනවද කොච්චර දිය කඩා හැදීමක් සිද්ධ වෙනවද ඇල්ලේ කියලා. මේ සුන්දරත්වය නම් ඉතින් කියලා නෙම කරන්න බෑ. හැබැයි උපරිම වැස්සක් මේ වෙලාවේ තියෙන්නේ. මට කතා කරගන්නත් බෑ. ඇත්තට මම හෙල්මට් එක ගැලෙන්නේ නැහැ. මේ විදිහටමයි දිගටම ආවේ මොකද තෙමෙනවා. හොඳටම වැස්ස ඒ වගේම ඇල්ලේ තියෙන පින්නක් දැන් මෙතෙන්ට හොඳටම වදිනවා. ඉතින් මට කතා කරගන්නත් බෑ. ඒ කොහොම වුණත් ඔය සුන්දරත්වය බලන්නකෝ. අපේ රටේ දියාඩි සම්පත් ගැන සවර කතාවද නේද? පේනවනේ ලවස්ලි පැලේ ලස්සන. ඉතින් මේ වගේ ලස්සන විවිධ තමයි අපේ ලංකාවේ. ඉතින් මේ ලංකාවේ තවත් එක සුන්දරම දියාලක් තමයි මේ ලවස්ලි කියලා කියන්නේ. වැස්සත් එක්ක මාරම ලස්සනයි. මේ කඩා හැලීම ඉතාම ලස්සනට සිද්ධ වෙනවා. ඉතින් මීටර 30ක් විතර උස මේ ලවස්ලි පැල්ලට පෙම්මතුන්ගේ ඇල්ල කියලා තියෙනවානේ. සාමාන්‍යයෙන් පෙම්මතුන්ගේ ඇල්ල කියලා කියන්නේ ඉස්සර පෙම්මතුන් යෝලක් ඇවිල්ලා මෙතන උඩින් පැනලා දිවි අහිමුණා කියලා කියනවා. අන්න ඒ හේතුව හින්දා මේකට ලව ස්ලිප් කියලා නම හැදුනා කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඒ කොහොම වුණත් මේ සුන්දර ලව ස්ලිප් එහෙමත් නැත්නම් පෙම්මතුන්ගේ ඇල්ල ඉතාම ලස්සන සුන්දර දියාලක් කියන එක නම් පුලාම කියන්න ඕනේ. එච්චරටම සුන්දරයි මේ දියාල. सुंदर हवा दिए लव स्लिप ඉතින් මේ දකින්නේ ඔය හාවා එළියේ වගා කරලා තියෙන ආකාරය. දැන් මේ කොටු හදලා තිනවා මේ වගේ. ඉතින් මේ තියෙන්නේ ගෝවා. අපි කියන්නේ බස් ගෝවා එහෙම නැත්නම් ඉටි ගෝවා කියලා ඔන්න ගෝවා පාටි තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි ආරම ලස්සනයි සම්පූර්ණම එළවලු වවලා තියෙන්නේ. ඉතින් අපි මේ ඉන්නේ නුවර එළියේ හාවා එළියේ. හාවා එළිය කියන හරිය තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ ඔය පල්ලෙහා view එක. ඔයගේ මාරම ලස්සන view එකක් තමයි මේ හාවා එළියට ආවට පස්සේ දැක ගන්න තියෙන්නේ. අනේ දැන් ඈතින් ඔය පේන්නේ ඔන්න ඈතින් පේන්නේ ලවස් එක.